සුබ උදෑසනක් හැමෝටම මම මේ Zoom meeting එක කරන්න කියලා හිතුවේ ඇත්තටම දැන් මගේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට ගොඩක් දෙනෙක් මට මැසේජස් එවලා තිබුණා. හැබැයි මට තේරුණ කාරණාවක් තමයි ගොඩක් දෙමව්පියන්ට මේ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි එක්සෑම්ස් ගැන තාම ලොකු දැනුවත් වීමක් නැහැ. යම්සි කියන්නේ යම් එහෙම අහලා ඇති. නමුත් මට හිතෙනවා මේකේ තියෙන වටිනාකම ගැන නිසි අවබෝධයක් තියෙන පිරිස අඩුයි කියලා. ගොඩාක් වෙලාවට තමුන්ගේ කියන්නේ එක දරුවෙක් හරි කේම්බ්‍රිජ් ඉංග්‍රීසි එක්සෑම්ස් කරලා තියෙන කෙනෙක්ට එහෙම නැත්නම් එක ස්ටෙප් එකක් හරි කරලා තියෙන දරුවෙක්ගේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේකේ වටිනාකම හොඳටම තේරෙනවා. නමුත් අලුතෙන්ම ස්ටාර්ටර්ස් ලෙවල් එකට ජොයින් වෙන්න බලාගෙන ඉන්න දරුවන්ගේ දෙමව්පියන්ට මේ ESL ප්‍රෝග්‍රෑම් එක ගැන යම්කිසි දැනුමක් මූලික දැනුමක් ලබා දෙන්න තමයි මම මේ Zoom meeting එක කරන්නේ. ඉතින් එතකොට දැන් මෙතනදී තියෙන වැදගත්ම කාරණාව තමයි දැන් අපි කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන්ස් කියලානේ කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයෙන්. එතකොට මේ භාෂා අධ්‍යයන අංශයෙන් මේක කරන්නේ ලෝකේ පුරා ඉන්න ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාව විදියට හදාරන දැන් අපි වගේ රටක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක දෙවන භාෂාවක් විදියට තමයි හදාරන්නේ. ඉතින් එතකොට මේ වගේ දරුවන්ට නිසි ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දෙන පරමාර්ථයෙන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි දන්න කාරණාවක් තමයි ලෝකේ ඕනම රටක් ගත්තාම මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක අපි උගන්වන ක්‍රමවේදය තුල යම් ගැටලුකාරී තත්වයන් තියෙනවා. ඒක අපේ රටේ විතරක් නෙමෙයි ඕනම රටක තියෙන්න පුළුවන් දෙයක්. ඉතින් එතකොට මේ විෂමතාවය ගොඩක් වෙලාවට මේ වගේ ජාත්‍යන්තර වැඩසටහනක් හරහා අවම කරගන්න පුළුවන්. දැන් මම මොකද එහෙම කියන්නේ මෙතනදී කේම්බ්‍රිජ් ඉංග්‍රීසි කෝසස් හරහා අපි දරුවන්ට උගන්වද්දී ජාත්‍යන්තර ඉගෙනුම් ක්‍රමවේද හරහා තමයි උගන්වන්නේ. ඊට අමතරව කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙන් පබ්ලිෂ් කරලා තියෙන මැටීරියල්ස් ලර්නින් මැටීරියල්ස් හරහා තමයි ඉගැන්වීම් කටයුතු කරන්නේ. ඉතින් එතකොට ඕගොල්ලන්ට තේරෙනවා දැන් ඊට අමතරව ටීචර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ඔන්ලයින් ටීචර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් යුනිවර්සිටි එක හරහා කෙරෙනවා. ඉතින් එතකොට ඔයගලන්ට තේරෙනවා මෙතනදී යම්කිසි ඉංග්‍රීසි අධ්‍යාපනය තුල තියෙන විෂමතාවය අවම කිරීමක් මෙතනදී සිදු වෙනවා. එතකොට කේම්බ්‍රිජ් ඉංග්‍රීසි කෝස් එකකට සම්බන්ධ වෙන දරුවෝ එතකොට මේ ජාත්‍යන්තර මට්ටමේ සිලබස් එකක් හරහා තමයි ඉංග්‍රීසි අධ්‍යාපනය කරන්නේ. එතකොට දැන් ගොඩක් වෙලාවට අපි දැන් අපේ රටක් තුල යම්කිසි පමණක් පිළිගැනීමක් තියෙන කෝස් එකක් ගත්තොත් එවැනි තත්වයක් නැහැ. එතකොට ඒ වගේ කෝස් එකක් ෆලෝ කරලා අවසානයේදී දරුවාට ලැබෙන්නේ අපි ඒ ජීවත් වෙන රට තුල පමණක් පිළිගැනීමක් තියෙන සහතිකයක්. නමුත් දැන් කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන්ස් හරහා ලැබෙන සහතිකය ඊටාම වටිනා සහතිකයක් හම්බ වෙන්නේ ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන විශ්වවිද්‍යාලයකින් නිකුත් කරන සහතිකයක් හම්බ වෙන්නේ. එතකොට මේ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි
ක්වොලිෆිකේෂන්ස් වලට ලබා දෙන සහතිකය මුළු ලෝකේ පුරාම විශාල රටවල් ගණනාවකින් විශාල ආයතන ප්‍රමාණයකින් පිළිගැනීමට ලක් වෙනවා. ඉතින් එතකොට මේ සහතිකවලට ජීවිත කාලය පුරාම වළංගු භාවයක් තියෙනවා. දැන් අපි ගත්තොත් IELTS exam එක ගත්තොත් යම් අවුරුදු කරලා අවුරුදු කීපයකින් යම්සි අවුරුදු ගානකින් ඒ අපි ගන්න සර්ටිෆිකේට් එකේ වැලිඩිටි එක නැති වෙලා යනවා. එතකොට මේක දැන් මෙතනදී කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන්ස් වලදී ලබා දෙන සහතිකය එහෙම වළංගුභාවය කල්ලිකුත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මුළු ජීවිත කාලය පුරාම ඒ වළංගුභාවය තියෙනවා, වටිනාකම තියෙනවා සහතිකේ. ඉතින් එතකොට මෙතනදී අපි සහතිකය ගැන කතා කරන එක පැත්තකින් තියමුකෝ. දැන් අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය වැඩි කර ගැනීමනේ. දැන් මෙතනදී ප්‍රධාන වශයෙන්ම ටාගට් කරන්නේ දරුවාගේ භාෂා කුසලතාවය. එතකොට භාෂා කුසලතාවය බලන්නේ කොහොමද අපි? දරුවාට ලිවීමේ හැකියාව තියෙනවද? කියවීමේ හැකියාව කොච්චර දුරකට තියෙනවද? කතා කිරීම කොච්චර දුරකට තියෙනවද? යමකට සවන් දීලා තේරුම් අරගන්න පුළුවන් හැකියාව කොච්චර දුරකට තියෙනවද? ඒ කියන්නේ reading, writing, listening and speaking. මේ පැති හතර කොච්චර දුරකට දරුවගේ වර්ධනය කරගෙන තියෙනවද කියන එක තමයි කේම්බ්‍රිජ් ඉංග්‍රීසි එක්සෑම්ස් වලදී මැනලා බලන්නේ. ඉතින් එතකොට මෙන්න මේ ස්කිල්ස් හතරම එක ලෙස වර්ධනය කර ගැනීම සඳහා තමයි මේ කෝසස් නිර්මාණය කරලා තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි ගොඩක් වෙලාවට අපේ ඉංග්‍රීසි කෝසස් හරහා ફોකස් වෙන්නේ ලිවීමේ හැකියාව සහ කියවීමේ හැකියාව. ගොඩක් වෙලාවට අපි සාමාන්‍ය අධ්‍යාපනය ගත්තොත් භාෂා අධ්‍යාපනය ගත්තොත් එතනදී ගොඩක් වෙලාවට මැන බලන්නේ සහ වර්ධනය කරගන්න අවධානය වැඩිපුර යොමු වෙන්නේ ලිවීමේ සහ කියවීමේ හැකියාවට. එතකොට අර ස්පීකින් සහ ලිස්නින් කියන පැති දෙක සම්පූර්ණයෙන්ම වගේ හැලිලා යනවා. එතකොට ඊට අමතරව දැන් අපි පාසල තුල වුණත් ගත්තාම දැන් අපි කියවලා සයිලන්ට් රීඩින් එකක් නෙවෙන්නේ. එතකොට හඬ නගා කියවීමට ලැබෙන අවස්ථාව ගොඩක් වෙලාවට අඩුයි. ඉතින් අපි සාමාන්‍ය අපි අධ්‍යාපන ක්‍රමය ගත්තොත් ඉතින් එතනදී පාසල තුල තියෙන මේ විෂය සඳහා යෙදিলা තියෙන කාලය, ඒ තියෙන පහසුකම්, ඒ දේවල් බලපානවා. ඉතින් එතකොට මෙතනදී සියලුම අංශයන්ගෙන් දරුවාගේ කුසලතාවය වර්ධනය කර ගැනීම සිදු කරගන්න පුළුවන්. එතකොට ඊට අමතරව දැන් මේ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි කෝසස් වල අපි ලබා ගන්න යම්කිසි දැන් මේකේ තියෙනවනේ ස්ටේජස් තියෙනවා කීපයක්ම. එතකොට එක ස්ටේජ් එකේදී අපි ලබා ගන්න කුසලතා මට්ටම අපිට දැන් ලෝකේ පුරා භාෂා හැකියාව මැන බලන මිනුම් දණ්ඩක් තියෙනවා. එතකොට ඒකට තමයි කියන්නේ අපි CEFR level එක කියලා. මම ඔයගලන්ට මේකේ ඩයග්‍රෑම් එකක් පෙන්නුවොතින් මම යම්කිසි සරල අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඩයග්‍රෑම් එකක්. දැන් මෙන්න මේ විදියට. දැන් මේකේ මේ තියෙන CEFR level එක. එතකොට මේක යනවා මූලිකම ඒ කියන්නේ level එක pre A1. ඊට පස්සේ A1, A2, B1, B2, C1, C2. එතකොට මේ ඉහළම මට්ටම තමයි profession level එක C2. එතකොට මෙන්න මේ levels වලට align කරලා තමයි මේ පාඨමාලාවන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි පළවෙනිම
level එක ගත්තොත් pre A1 starters. එතකොට ඒ starters level එක මේ align කරලා තියෙන මෙන්න මේ pre A1 කියන level එකට. එතකොට ඒකේ නමේම තියෙනවා. ඉතින් එතකොට දරුවා මෙන්න මේ level එක complete කරනවා හරියට මේ course එක follow කරොත්. ඊළඟ level එක A1 movers. A2 flyers. එතකොට දරුවා මේ step එකෙන් step එක complete කරද්දී මේ අවශ්‍ය මේ CEFR levels complete කරනවා. ඉතින් එතකොට මේ විදිහට තමයි මේ ජර්නි එක යන්නේ. ඉතින් එතකොට දරුවෙක්ට මේ ජර්නි එක පටන් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් මම මේ කෝසස් කරන්නේ දැනට මම කරන්නේ ඔන්ලයින් ක්ලාසස් තමයි කරන්නේ. එතකොට මම මගේ අත්දැකීම් අනුව pre A1 starters ඔන්ලයින් ක්ලාස් එකකට දරුවෙක් සම්බන්ධ වෙනවා නම් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෙතනදී ඔන්ලයින් ක්ලාස් එකක යම්කිසි දැන් මම මගේ පන්තියක අනිවාර්යෙන් කැමරා එක ඔන් කරගෙන ඉන්න ඕන. දරුවත් එක්ක දිගටම මම කතා බහ කරමින් තමයි ක්ලාසස් කරන්නේ. සාමාන්‍යයෙන් ක්ලාස් එකක ළමයි 10ක් වගේ තමයි ඉන්නේ. එතකොට හැම දරුවෙක් එක්කම මම දිගටම කතා කර තමයි උගන්නන වැඩේ කරගෙන යන්නේ. එතකොට දරුවට තේරුණාද කියන එක සම්බන්ධයෙන් යම්කිසි දැන් අපි පාඩමක් කරනවා නම් ඒක යාට තේරුණාද ඒ දේවල් සම්බන්ධයෙන් නිතරම මම ෆීඩ්බැක් එකක් ගන්නවා. ඉතින් එතකොට දරුවත් එක්ක මේක සම්බන්ධ වෙලා කරන වැඩක් හින්දා දරුවාට යම්කිසි පුහුණුවක් තියෙන්න ඕන කැමරාවක් ඉස්සරහා වෙන අයගේ උදව් නැතුව ගුරුවරයාත් එක්ක අර සම්බන්ධ වෙලා වැඩ කරගෙන යාමේ හැකියාව. ඉතින් එතකොට ගොඩක් වෙලාවට අපි එක වසරට සම්බන්ධ වෙච්ච ගමන්ම වගේ දරුවෙක් තාම එයා පුංචිනේ. එයාගේ පරිණතභාවය අඩුයි මේ ඔන්ලයින් ක්ලාස් එකක ඉඳගෙන එහෙම යම්කිසි අරමුණකින් වැඩ කරන. දැන් දරුවෙක්ට ලොකු අවධානය ලොකු වෙලාවක් එක තැනක තියෙන්නේ නැහැ. එයාගේ අවධානය දුවනවා. නමුත් මේක ඉතා දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගත්තොත් මේ වගේ කෝසස් වලට ලොකු වියදමක් දරනවා. ඉතින් එතකොට ඒකේ උපරිම ප්‍රතිඵලයක් ගන්න නම් දරුවාට අපි කියන්නේ ගුරුවරයෙක් වශයෙන් යම්කිසි වගකීමක් තියෙන්න ඕන දරුවට උපරිම දැනුම ප්‍රමාණයක් සම්ප්‍රේෂණය වෙනවද සහ දරුවගේ හැකියාවන් අවශ්‍ය මට්ටමට වර්ධනය වෙනවද කියන එක සම්බන්ධයෙන් ගුරුවරයෙක් වශයෙන් වගකීමක් තියෙන්න ඕන. ඉතින් එතකොට මේ වගකීම ගන්න නම් අර දරුවා පොඩ්ඩක් කැමරාව ඉස්සරහා පොඩ්ඩක් යම්කිසි සංයමයකින් ඉන්න පුළුවන් දරුවෙක් එන්න ඕන. මොකද ගොඩක් වෙලාවට මම දකින දෙයක් තමයි එක වසරට ගිහිපු ගමම්ම වගේ බබාලා ජොයින් වුණාම ඒගොල්ලන් හැමතිස්සෙම අම්මාව අහනවා අම්මට එන්න කියනවා කැමරාස් ඕෆ් කරන කැමරා එක ඉස්සරහා ඉන්නේ නැහැ ඒගොල්ලන්ට ටිකක් බඩගිනි වෙනවා ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා හැබැයි සාමාන්‍ය එක වසර පන්තියට සම්බන්ධ වෙලා අපි මාස 6ක් විතර වගේ ගිහිපු දරුවෙක් ගමු අර ඒගොල්ලෝ දැන් අධ්‍යාපන පද්ධතියට වැටිලා යම්කිසි හික්මීමක් ඇති වෙලානේ ඉන්නේ ඒ වගේ දරුවෙක් අන්න ඔන්ලයින් පන්තියකට සුදුසුයි කියලා තමයි මේක මගේ මතය. මගේ මතයට අනුව මම තීරණය කරන්නේ. එතකොට ඒ වගේ දරුවෙකුට ඉංග්ලිෂ් මීඩියම් ඉගෙන ගන්න ග්‍රේඩ් 1 ඒ විදිහේ දරුවෙක්ට pre A1 starters level එක සුදුසුයි කියලා මට යෝජනා කරන්න පුළුවන්. ඊට අමතරව ග්‍රේඩ් 2 දරුවෙක් නම් ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න තවත් හොඳයි. එතකොට සිංහල මීඩියම් ඉගෙන ගන්න දරුවෙක් නම් මගේ අත්දැකීම් අනුව මම කියන්නේ මම යෝජනා කරන්නේ 3 වසරෙන් වගේ පටන් ගන්න දරුවෙක් ඊටාම සාර්ථකව මේ වැඩසටහනට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. මේක මේ මගේ කියන්නේ මගේ අත්දැකීම් අනුව මගේ සාමාන්‍යයෙන් මම පිළිගන්න දෙයක් තමයි මම කියන්නේ එහෙම නැතුව සමහර ඉන්න පුළුවන් හොඳ
දැනුමක් තියෙන සංයමයක් තියෙන දරුවෙක් ඉන්න පුළුවන් දෙක වසර ඉගෙන ගන්න දරුවෙකුට ඒක ගැටලුවක් නැහැ. මොකද මම මෙතනදී කියන්නේ මම සිලෙක්ෂන් ටෙස්ට් එකක් කරන්නේ නැති නිසා. මොකද සාමාන්‍යයෙන් ඉන්ස්ටිටියුට් එකක සිලෙක්ෂන් ටෙස්ට් එකක් කරනවා. නමුත් මම කරන්නේ නැහැ. එතකොට මම මේ දේවල්